සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලමු ලේසියෙන්ම සොසේජ් රෝල් හදාගන්නේ කොහොමද කියලා. අපිට මුලින්ම ඕන වෙනවා පෙති පාන්, ඊට පස්සේ සොසේජස්, බිත්තර, ඊට පස්සේ බිස්කට් කුඩු. ඊට පස්සේ අපිට ඕන වෙනවා සෝස් වර්ගයක්. ඒක ටොමැටෝ සෝස්, ස්පයිසි සෝස් වගේ ඕන සෝස් වර්ගයක් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි ගත්තු පෙතිපාන් එකේ හතර පැත්තේ වාටිය කපලා හොඳට සමතලා කරගන්න ඕන. ඉතින් මේ රෝල් එක පාන් වලින් හැදුවා කියලා නෑ. සාමාන්‍ය කඩේකින් ගන්න රෝල්ස් එකකම රස එනවා. ඒත් එක්කම තමයි අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ගොඩාක් රසට ගොඩක් පහසුවෙන් ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. ඉතින් ඊට පස්සේ අපි යන්නේ සොසේජ් එක තෙල් දාගන්න. අපිට මේකට ඕන වෙනවා කෑලි මිරිස්, කහ කුඩු, ඒත් එක්කම පොඩිවට කපාගත්තු ලූණු සහ සුදු ලූණු. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකන් ඉඳලා ඒකට සුදු ලූණු සහ ලූණු දාලා හොඳට බැදින්න දෙන්න. ඊට පස්සේ ඒකට කෑලි මිරිස් සහ කහ දාලා අන්තිමට ලුණු චුට්ටකුත් එකතු කරන්න. ඇත්තටම මම මේ රෙසිපි එක එකපාරක් try කරලා තියෙනවා. ඒක නිසයි මම අද vlog එකකින් මේ රෙසිපි එක කියන්න හිතුවේ. ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම හොඳට එකට මික්ස් කරලා අන්තිමට අපි ගත්තු සොසේජස් ටික මේකට එකතු කරන්න. ඉතින් ඇත්තටම මේ රෝල් එක හදනකොට සොසේජස් එක වෙනුවට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මාළු, එහෙම නැත්නම් සැමන්, චිකන්, තමන් කැමති මස් වර්ගයක් මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සොසේජස් එක හදලා ඉවරුණාට පස්සේ අපි යමු එග් බැටර් එක හදාගන්න. ඊට පස්සේ අපි බිත්තර එකක් දෙකක් වගේ කඩලා දාන්න පුළුවන් ප්‍රමාණයේ භාජනයක් ගන්න ඕනේ. ඊට පස්සේ අපි බිත්තර දෙක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පැතලි කරගත්තු පාන් පෙති උඩින් ටොමැටෝ සෝස් ටිකක් දාලා හොඳට ඒක පාන් පෙති ගාලා අපි හදාගත්ත සොසේජ් මික්ස් එක ඒක උඩින් තියලා රෝල් කරගමු. ඉතින් මේ වෙලාවේදී ඕගොල්ලන්ට චීස් එහෙම තියෙනවා නම් ඒ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම රෝල් කරගත්තු අපේ පාන් එක හොඳට බිත්තර සාරු වල ගාලා ඊට පස්සේ බිස්කට් කුඩු එකේ දවට ගන්න ඕනේ.
ඉතින් අපි මේ විදිහටම අපි ගත්තු ඉතුරු පාන් ටිකත් හදාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රෝල්ස් ටික. මම මේකට ප්‍රීම පාන් පෙති 10ක් ගත්තා. ඊට පස්සේ අපි මේ ටික ඔක්කොම බෙදගමු. තාච්චියක් අරගෙන හොඳට තෙල් දාන්න. ඊට පස්සේ තෙල් ටික රත් වෙනකන් ඉඳලා අපි හදාගත්තු එකින් එක රෝල්ස් දාලා මේක හොඳට බෙදගන්න. අවදි කියන්න ඕනේ ඕගොල්ලොන්ට ඕගොල්ලෝ රෝල්ස් හදාගනිද්දී බිස්කට් කුඩු වල ගෑවට පස්සේ හොඳට ඒ බිස්කට් කුඩු ටික ගසලා දාන්න තාච්චියට. එහෙම නැත්තම් තෙල් එකේ අඩියේ බිස්කට් කුඩු ඉතුරු වෙන්න පුළුවන්. මේ විදිහටම ඉතුරු රෝල්ස් ඔක්කොම ඕගොල්ලෝ බැදගන්න. මට මේ රෝල්ස් 10 බදින්න පැය භාගයක් වගේ ගියා. ඇත්තටම මෙතනදී ඕගොල්ලෝ ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය මට්ටමින්ම අන්තිම රෝල්ස් එක වෙනකන් ඒ රස්නින්ම බෙදගන්න. ඉතින් මේ තියෙන්නේ මම රෝල්ස් 10ම බෙදලා ඉවරුණාට පස්සේ. ඉතින් හරිම රසයි මේක සහ හරිම පහසුයි මේක ඔයගොල්ලන්ට හදන්න. මේක ඕගොල්ලන්ට ටොමැටෝ සෝස්, වයිට් සෝස් එහෙමත් නැත්නම් මයොනීස් එක්ක වගේ කාලා බලන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම් වෙනකන් මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.